සියලු දේ අනිත්‍යයි. විභාග ලං වෙද්දී වැඩිපුරත් හිතනවනේ මොකටද මෙහෙම කරලා අන්තිමේට මොනවා කරත් මැරිලා යන එකනේ. ඒ වගේ නිකන් අර අනිත්‍ය සිහි වෙනවා. ඔය ඔක්කොම ඉතින් මාසෙ විතරයි ඈ. ඊට පස්සේ ඕක තනිකර පසුතැවීමකට කන්වර්ට් වෙන්නේ. ਪਰ රාදේ අර වෙලාව ඊට වඩා වැඩ කරන් තිබ්බනේ. ඕක තමයි වෙන්නේ. ඒක මාර එකක්. ඒ කියන්නේ මේ අර එහෙම මේ අමාරුම අවධිය ගත කරනකොට ඒක තරම් එපා වෙන දෙයක් නෑ ජීවිතේ. ඊට පස්සේ ඒක ඉවර වුණාම ඒක නිකන් මෙමරියක්ම විතරයි. අර අමාරුව ඊට පස්සේ කවදාවත් එහෙම දැනෙන්නේ නෑ. එතකොට ඉතින් අපරාධ කරන්න දැන් ඕන තරම් ඇතිනේ මීට කලින් ජීවිතේ එහෙම අර හෙන්න බයෙන් හරි එන අර අපහසුතාව මැද්දේ ගත කරපු කාලෙද ඇතිනේ ලයිෆ් එකේ. ඒවා ඒ පහු කරන අන්තිම තප්පරේ ඉවර වෙනකම් පුදුම අමාරුයි. ඒක ඉවරන ගමන් ඒක නිකන් මෙමරි එකක් විතරයි. නිකන් මතකයක් විතරයි. ඒ කියන්නේ ඒකෙයි වෙන නිකන් අපි ඔහේ ඉන්න ගමන් දැකපු හීන එකයි වෙනසක් නැහැ. අර ඒ මට්ටමේ එතකොට එතනින් එහාට දෙන්නේ පසුතැවීමක් විතර අපරාධේ අර වෙලාවේ කරන්න තිබ්බනේ කියලා. ඕක ඉතින් ඔය දෙක අතර බැලන්ස් එක හදාගන්න එක තමයි ඉතින් අමාරු වැඩේ. ඔය මාසෙද ඕක ඉතින් යනවත් එක්ක එහෙම අපහසුතාව මැද්දේ ඉතින් කොහොම හරි ගත කරගන්න. අපි කොහොමත් මේක එකඟ වුණෙත් ජීවිතේ අමාරුම මාස ටික කියලානේ. ඉතුරු වෙලා තියෙන මාසයයි සතියයි දෙකයි වගේ තියෙන එක ඉතින් අමාරු එකේම ඉතින් උපරිම එක තමයි.